තමන් ගෙනිච්ච බෑග් එක ප්‍රින්සිපල්ගේ මේසේ ළඟින් තියලා විමර්ශ සර් දුන්න පුටුවේ වාඩි වුණා. උනේ දාඩි පේදා ගන්න ගමන් විමර්ශ විදුහල්පතිතුමාගෙන් ඇහුවේ තමන් කොහෙද නවතින්නේ කියලා. ඒකට දෙන්න උත්තරයක් විදුහල්පතිතුමාට තිබ්බෙත් නෑ. විමර්ශ කෑගල්ල ඉඳලා මාතර වලදින විද්‍යාලයට ගියේ මීට අවුරුදු 30කට විතර කලින් ස්ථාන මාරුවක් ලැබිලා. එතකොට සර්ගේ වයස 40ක් විතර ඇති. සර් කලින් දුෂ්කර කළ නැති හින්දායි ඒ ස්ථාන මාරුව වලදිනී මහාවිද්‍යාලයට ලැබුණේ. වලදිනී මහාවිද්‍යාලයේ මාතර ඉඳන් 60ම 20ක් විතර ඈත ගම්පද පළාතක තියෙන ලස්සන ඉස්කෝලයක්. ඇත්තටම ඉස්කෝලේ පරිසරය දැක්කට පස්සේ විමර්ශයට ඉස්කෝලේ ගැන ආසාවක් ඇති වුණා. හැබැයි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඉන්න නවාතැනක් හොයාගන්න එක. සර් විවාහකේ. ඒ හින්දා නවාතැන් වලට ලොකු මුදලක් යට කරන්නත් එයාගේ මනාපයක් තිබ්බේ නෑ. ඒ වෙනකොට ළමයි දෙන්නම් පන්ති වලට යනවා. සෑහෙන විතමක් කරන්න ඕනේ. සර් කල්පනා කරලා බැලුවේ අඩු මුදලකට නවාතැන් ගන්න තැනක් හොයාගන්න. සර් උයන්ටත් පුළුවන්කම හන්දා. සර් මුලදී හිතුවේ පිටින් ආපු කුරුවෝ නවතින ගෙවල් දොරවල් ඇති කියලා. ඒත් එහෙම තැනක් ඒ ගමේ තිබ්බේ නෑ. ඒක පොඩි ගමක්. හැබැයි ඉතින් කුරු නිවාසයක් තිබ්බා. ඒ වෙනකොට සෑහෙන්න පාළු වෙලා. කුරු නිවාසෙ තිබ්බේ ඉස්කෝලේ ඉඩම පල්ලෙහාට වෙන්න. ඒ හරිය වැඩිපුර ළමයි ගැවසෙන හරියකුත් නෙවෙයි. ඒකට හේතු වුණේ ඒක තිබ්බේ අන්තිම ශාලාව ඉඳලා අඩි 100ක් විතර ඈත. පිට්ටනියොත් ඈතට වෙන්න. ඇත්තට මේක පෙවුනේ හරියට ගමේ ඉඩමක් වගේ. ඒ තරම් පාසල් භූමියෙන් ඈත තිබ්බේ. ඒක හොඳයි කියලා විමර්ශයට හිතුනේ හුඟක් නිදහසේ ඉන්න පුළුවන්කන්දා. එහෙම නැත්තම් ඉස්කෝලේ වැඩට ප්‍රින්සිපල් කියපු වෙලාවට එන්න වෙනවා. දවස් 2-3ක් විතර විමර්ශයට ගත වුණා කුරු නිවාසෙ පිරිසිදු කරගන්න. ඉස්කෝලේ උසස් පෙළ ළමයි ටිකත් විදුහල්පතිතුමා එව්වේ ඒ වැඩේ පහසුවෙන් කරගන්න. කොහොම හරි ළමයිගේ උදව්වෙන් සරට පුළුවන් වුණා ඇතුළ පිරිසිදු කරලා ඒ වගේම වටපිටාවත් සුද්ධ කරගන්න. ඒකට විදුලිය තිබ්බේ නෑ. විමර්ශ කරපු වැඩේ චිමිනි ලාම්පුවකුයි ලන්තෑරුම් දෙකකුයි ගත්තා. ලන්තෑරුමේ එළිය හොතයි. ඒ වගේමයි භූමි තෙල් පිච්චෙන්නෙත් අඩුවේ. සර් උයන්න ලිපක් හදාගත්තා. දවසක් දෙකක් පාරේ පහේ පටන් ගත්තා. පේපර්ස් තියන බලන්න. සර් කරන්නේ ලන්තෑරුම් පත්තු කරගෙන පේපර්ස් ටික එලාගෙන එක එක බලනවා. කාට බෝතලයක් වක් කරලා තියාගෙන විඩෙන් විඩේ කෝප්පෙට වක් කරලා බොන්නේ නිදිමත කඩා ගන්න. කොහොම හරි සර් ලැබිච්ච පන්තිවල ළමයි 50-60ක් ඉන්නවා. සර්ගේ විෂය සිංහල. ඒ හින්දා පේපර් එකක් බලන්න සෑහෙන වෙලාවක් යනවා. මහ පාන්දර වෙනකම් පේපර්ස් බලන සර් 3ට විතර නිදා ගන්නවා. ඊට පස්සේ හැරලා ආයි ඉස්කෝලේ යනවා. සෑහෙන වෙහෙස කර දවස් කීපයක් වුණත් විමර්ශර ඒකට හුරු වුණා. ඇත්තටම හුදකලාවේ ඒ වගේම ළමයි වෙනුවෙන් කරන වැඩක් ගැන එයා කීරොත් පසුතැවුන්නේ. වෙනතරවලට තියෙන නිදහස. ඒ වගේම හිතේ සැහැල්ලුව හන්දා විමර්ශ වැඩියෙන් පාසලේ වැඩවලට කැප වුණා. හැබැයි ඉතින් ඒක දිගටම කරගෙන යන්න බැයි බව විමර්ශයට වැටහුණේ එක්තරා රාත්‍රියක වෙච්ච සිද්ධියක් හන්දා. ඒ වෙනකොට සර් පේපර් 10ක් විතර බලලා වෙලාව 11:00 විතර ඇති. කහ ටිකක් වක් කරගන්න ප්ලාස්ක් එක අරින ගමන්ම ඇහිච්ච සද්දයක් හන්දා සර් ප්ලාස්ක් එක හිමින් මේසෙ උඩ තිබ්බා. ඊට පස්සේ සර් ඒ පැත්තට හැරුණේ ඒ කතා කරේ කවුද කියලා දැනගන්න. එයා එකපාරටම හිතුවේ ඒ ඉස්කෝලේ මුරකාරයා වෙන්න ඇති කියලා. එයාගේ නම සිරිපාල.
එයත් ඉඳහිට ඉස්කෝලේ වත්තවටි රාත්‍රියේ රවුමක් යනවා. හැබැයි ඉතින් සතියට සැරයක් විතරයි. ඒ යන ගමන් සර් ඇහැරලා හිටියොත් ඇවිල්ලා කතා කරනවා. ඉස්සරෝම විමල් සර් හිතුවේ ඒ මුරකාරයා වෙන්න ඇති කියලා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා සර් කතා කරේ එයාගේ නම කියලා. ඒත් උත්තරයක් ලැබුණේ නෑ. තවත් සැරයක් දෙකක් කතා කරත් උත්තරයක් ලැබිච්ච නැති හන්දා ඒ මුරකාරයා කඩන්න වෙන්න ඇති කියන එක සර් අමතක කරලා දැම්මා. ඒත් එක්කම සර්ගේ හිතේ කුතුහලයක් ඇති වුණේ ඒ මුරකාරයා නෙවෙයි නම් කවුද ඒ කතා කළේ කියලා. සර්ට ඇහුණ විදිහට ගෑනු කටහඬක්. ගෑනු කටහඬක් ඒ වෙලාවේ ඒ ආසිරාවෙන් ඇහෙන්න කිසිම හේතුවක් නෑ. සර් කල්පනා කරා ඒ කටහඬ ආවේ කොහෙන්ද කියලා. ඒ කටහඬ ආවේ ගුරු නිවාසේ පිටිපස්සෙන්. ඒ හැරි තම ගබඩාවක් තියෙන්නේ. පරණ කැඩිච්ච පිනිච්ච බඩු බාහිර ආදි දාලා තියෙන. ඒ පැත්තෙන් තමයි සද්ද ඇහුනේ. තමන් කරමින් හිටපු වැඩේ නවත්තලා විමල් සර් ටෝච් එකත් අරන් ඒ පැත්තට ගියා. එතකොට වෙලාව 12ට විතර කිට්ටුයි. හිතේ පොඩි දෙගිඩියාවක් ඇති වුණත් සර් ඒක අමතක කරලා ඉස්සරහා දුර හැරියා. ඒත් එක්කම ඇඟ හිරිකඩු පිපෙන විදිහේ සීතල හුලක. ඒ වගේමයි මහා මූසල හඳ එළියක්. ආසේ වැහි බරගතිය. මේ හැම දෙයක්ම හන්දා විමල් සර්ගේ හිතේ ඇති වුණේ තරමක හවුල් ගතියක්. එයා ටෝච් එක ගහලා බැලුවේ කපඩාව දිහාට. කවුරු හරි කතා කරපු කෙනා දැක ගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් එහෙම කෙනෙක් එයාට දකින්න හම්බුන්නේ නෑ. ගබඩාව ඒ විදිහටම තියෙනවා. දොරට ඉබ්බ දාලා. එයා හොඳට ටෝච් එක ගහලා බැලුවා. ඉබ්බත් ලොක් කරලා. තමන්ට ඇහුනේ එක්කොත් සතෙක්ගේ සද්දයක් වෙන්න ඇති. එහෙම නැත්තම් හුලක වෙන්න ඇති කියලා විමල් සර් හිතුවා. ඒත් ඒක බාර ගන්න නම් එයාගේ හිතේ එච්චර මනාපයක් දැක්වේ නෑ. එයාගේ හිත කීවේ නම් එයාට ඇහුනේ කෑනු කෙනෙකුගේ කටහඬක් කියලා. තවත් ටික වෙලාවක් එළියේ ගත කරපු විමල් සර් ආපහු ඇතුළට ගියා. දොර වහලා සොයිප දාලා ඇතුළෙන් යතුරක් දැම්මේ එයාගේ හිතේ ඒ වෙලාවේ ආපු හැඟීමක් හන්දා. ඒ වෙනකොට සර් පත්තු කරපු ලන්තෑරුම මේසෙට තියෙනවා. පේපර් එක බලන්න පටන් ගත්ත තැනමයි. පේපර් කීපයක් බලලා නිදාගන්න හිතුණත් ඒ වෙනකොට කම්මැලි ගතියක් දැනෙච්ච හන්දා සර් ඒ වැඩේ නවත්තලා නිින්දට ගියා. ඇඳට වැටුණත් නිින්ද අහලකටවත් ආවේ නෑ. සර් කල්පනා කරේ ටික වෙලාවට කලින් සිද්ධ වෙච්ච දේ. තවත් දවස් කීපයක් ගත වෙලා ගියා. ඉස්කෝලේ වැඩ හන්දා විමල් සර්ට එදා දවසේ වෙච්ච සිද්ධිය අමතක වෙලා ගියා. ඒ වෙනකොට වාර විභාග පේපර් බලලා ඉවරයි. කලින් සර් නින්දට ගියේ සතිය මුරාම සෑහෙන වෙලාවක් නිදිවරපු හන්දා. වැස්සක ලකුණුත් තියෙනවා. ඈත කොහෙරි පළාතක වහිනවා. ඇරලා තියෙන ජනේලේ පළුවස්සෙන් සර් දැක්කා විදුලි කොටනවා. ඒ වගේමයි ඈත ආස කුකුරන සද්දේ. කාලෙකින් වැස්සක් වැස්සෙත් නැති හින්දා වැස්සොත් හොඳයි කියලා සර්ට හිතුණා. ඒ වෙනකොට ඉස්කෝලට වතුර ගන්න ලිඳත් හිඳීගෙන එනවා. ඔය අතරතුරේ තමයි එක පාරටම සර්ගේ කාමරේ ජනේලෙ දොර ඇරුණේ. සර් සාමාන්‍ය නිදා ගන්නකොට කාමරේ දොර වහගෙන නිදාගන්නේ. ඒකට හේතු උනේ ඒ ගෙදර ඉන්න සත්තු පූසු දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම තැන් තැන්වල මීයෝ.
ඒ හන්දම සර් රෑට නිදාගන්නකොට සයි කාමර තුළත් වාගන්නවා. ඒත් එක පාට්ම ඇරුණ එක සට විශ්වාස කරන්න බැරි වුණා. හරියට කවුරයි වේගෙන් තල්ලු කරා වගේ. නැගිට්ටා. එයා විමතින් බලාගෙන හිටියේ එක පාරට මැරිච්ච දොර දිහැ. එයා හිත කීවේ දොර ඇරපු කෙනා දැන් ඇතුළට ඒ කියලා. කවුද? කවුද ඔය? කවුද එළියේ ඉන්නේ? සර්ගේ ප්‍රශ්නවලට කවුරුත් උත්තර දුන්නේ නැහැ. සර් හොඳින් කන් දුන්නේ එළියේ කවුරු හරි ඉන්නවද කියලා යන්තම්වත් සද්දයක් ඇහිද කියලා බලාගන්න. ඒ වෙනකොට සර් හිටියේ හුඟක් කැළඹිලා. ඒ දොර ඇරෙන්න කිසිම හේතුවක් නැහැ. අඩුම ගානේ හුලම් පාරක්වත් ඒ දොර කිට්ටුවකට වදින්නේ. තව ටික වෙලාවක් සර් එහෙමම හිටියා. ඊට පස්සේ එයා ඇරලා තියෙන දොරෙන් එළියට ගියා. ඉස්සරහා දොර එයා වහපු විදිහටම තියෙනවා. පිටුපස්සේ දොරත් එහෙමයි. කොච්චර හිතලා බැලුවත් සර්ට හිතා ගන්න බැරි වුණා තමාගේ කාමරේ දොර ඇරෙන්න හේතුව. ඔය ප්‍රශ්න හන්දම එදා රාත්‍රියත් සර් හිටියේ නිදාගන්නේ නැතුව. තමන් ඉන්න තැන මොනවා හරි අවුලක් තියෙන බව ඒ වෙනකොට සර්ට තීරුම් ගිහිල්ලා තිබ්බා. විමල් සර් ඉස්කෝලේ ඇරිලා කුරුනිවාසෙට ආවා. වෙලාව දෙකට විතර ඇති. ටිකක් පරක් වුණා ඔෆිස් එකේ වැඩක් ලොකු සර් පවරපු හන්දා. 2 විතර වෙනකොට සර්ට සෑහෙන බඩගින්නක් එනවා. සර් දවාට කන්නේ උදේට උයු කෑම. උදේට වෙලා තිබ්බේ බතකුයි පරිප්පුවයි විතරයි. ඇවිල්ලා මොනවා හරි හදා ගන්නවා කියලා හිතුණත් ඒ වෙලාවේ හුඟක් බඩගින්න තිබ්බාත්තා උදේ කෑම ටිකක් බෙදාගත්තේ වාඩිලා ගිල දාන්න. කටවල් කීපයක් කනකොට එක පාටම සර්ට මොකද්දෝ කටේ පැටලෙන බව දැනුණා. එයා කන එක නවත්තලා ඒ මොකද්ද කියලා බැලුවා. කෙස් ගහක්. එයා පුදුමයෙන් කෙස් ගහ දිහා බැලුවා. කෑනු කෙස් ගහක්. ඒක කොහොමද වැටෙන්නේ කියලා හිතා ගන්නත් බැරි වුණා. කෙස් ගහක් වැටුණා නම් තමන් කෙස් ගහක් වෙන්න ඕනේ. ඒත් වැටලා තියෙන්නේ අඩියක් විතර තියෙන ගෑනු කෙනෙක්ගේ කෙස් ගහ. සර් කල්පනා කරා කොහොමද කෑමකට එහෙම කෙස් ගහක් ආවේ කියලා. හොඳට හාල් හොදලා ලිපේ තියන්නේ. ඒ වගේමයි ඊවට පස්සේ වහලා තිනවා. අය කවුරුවත් එන්නේ නැහැ. සර් ගැඟ හීතල වෙලා ගියේ. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට. ගෑනු කෙනෙක්ගේ කෙස් ගහ. සර් කෑම එක එළියට විසික් කරා. බත් එක මුට්ටිය පිටින්ම එළියට හැලුවා. වතුර එකක් වීලා සර් කුස්සියට ගියේ සර් හිතට ලොකු අවුලක් දැනෙච්ච හන්දා. එයාට හිතා ගන්න බැරි වුණා. එයා හොයන්නේ මොකක්ද කියලා. ඒත් එයාට දැනුණා එයා මොකක් හරි කුස්සියේ තියාට හම්බ වෙයි කියලා. එයා හැමතැනම බැලුවා හොඳට විපරම් කරලා. එතකොට තමයි එයා දැක්කේ මුද්දක්. මලකඩ කාපු මුද්දක්. ඒක තිබ්බේ රාක් එක වෙන්න. දි รา පත් වෙච්ච රාක් එක. එයා කල්පනා කරේ ඒ මුද්දේ එයා නොදැක්කේ ඇයි කියලා. එයා කීප වරක් ඒ රාක්ක සුද්ධ පවිත්‍ර කරා. වැඩි වටිනාකමක් නැති ලෝහයකින් හදපු මුද්දක්. ගෑනු කෙනෙක් පළදින විදිහේ. ඒක එයා අරන් එළියේ තියෙන පොඩි භාජනයකට දැම්මා. එදා රාත්‍රියේ ආයෙත් සර්ට වැඩක් පවලා තිබ්බා ඉස්කෝලේ. ලිපි ලේඛනයක් හදන්න. තමන්ගේ හොරු පුරුත් තැනම වාඩි වෙච්ච සර් ලන්තෑරුවක් පත්තු කරගත්තේ චිමිනි ලාම්පුවට වඩා ලන්තෑරු මෙළිය සෞම්‍ය හන්දා. ඒ වගේමයි තෙල් පිච්චෙන්නෙත් අඩුවෙන්.
ඒ වෙලකොට සර් ඒ වැඩින් භාගයක් විතර ඉවර කළා. කම්මැලිකමක් දැනෙන හන්දා සර් නැගිටලා කාමරේ පොඩ්ඩක් එහාට මෙහාට ගියා. ඊට පස්සේ ආයෙත් තමන්ගේ පුටුවේ වාඩි වුණේ වැඩේ අවසන් කරන්න කියලා හිතාගෙන. එතකොට තමයි යාට ඒ සත්‍ය වුණේ. කෑනු කෙනෙක් කතා කරනවා. සර් ඒ පැත්ත බැලුවා. කලින් අවස්ථාවලට වඩා සර් ළඟින්ද මේ සත්‍ය වුණා. තමන් ළඟම ඉන්නවා වගේ. එතකොට තමා සර් දැක්කේ තමන් ඉන්න දැනට එහායින් ඉඳගෙන ඉන්න ගෑනු කෙනා. අවුරුදු 60ක 70ක ගෑනු කෙනෙක්. සුදු පාට වගේ සාරියක් ඇඳගෙන මඩ පාට ගෙනිච්ච. ඒ වගේමයි කොණ්ඩෙ කඩාගෙන. ඒ කොණ්ඩෙ දැක්කට පස්සේ විමල්ට තේරුණා කලින් දවසේ තමන්ගේ බත් එකට කෙස් ගහක් ආවේ කොහොමද කියන එක. එයාට ලොකු බයක් දැනුණා. ඔයා කවුද? ඔයා මොකද මේ කරන්නේ? මට මෙතන ඉන්න දෙන්න. විමල් පෙන්සෙන්ඩ් වුණා. අර ගෑනු කෙනා හිටියේ ඔළුව බිමට පාත් කරගත්ත ගමන්මයි. එයාගේ මූණවත් වෙන කිසිම දෙයක්වත් විමල් දැක්කේ නෑ. විමල් හිටියේ හුඟක් බය වෙලා වෙනකොට. විමල්ට ඕනේ වුණේ එතනින් නැගිටලා යන්න. ඒත් ඒකට හයියක් එයාට තිබ්බේ නෑ. ඒත් එක්කම තමයි ඒ ගෑනු කෙනා හෙමින් එයාගේ ඔළුව ඉස්සුවේ. විමල් බලාගෙන හිටියේ ඇස් ඉවතට ගන්න බැරිව හරියට වසී වෙලා වගේ. එයා දැක්කා ඒ ගෑනු කෙනාගේ මූණ. ඇස් දෙක නෑ. ඒ වෙනුවට කළු පාට කුහර දෙකක්. හැබැයි හරියට ඇස් දෙකක් තියෙනවා වගේ ඒ කළු පාට කුහර දෙක විමල් දිහාටම හැරෙනවා. මූණ විරූප වෙලා තැන් තැන්වල මස් එල්ලෙනවා. උඹ කවුද? උඹ කවුද? ඵලයන් මෙතනින්. විමල් සර් කෑ ගැහුවේ පිස්සුවෙන් වගේ. එයා වෙවුලනවා. ඇඟ පුරාම දාඩිය දාලා. අර ගෑනු කෙනා ටිකෙන් ටික ඉස්සරහට එනවා. විමල් සර් බලාගෙන හිටියේ කිසිම දෙයක් කර කියාගන්න බැරුව. සර්ට දැනුණා කාමරේ පුරාම පැතිරලා තියෙන අමු මිනිමස් ගඳ. ඒ වගේමයි මහා පට්ට සීතලක්. තවත් තප්පර ගානක් ගියට පස්සේ සර්ට දැනුනේ අර ගෑනු කෙනා. ඒ ගෑනු කෙනාගේ ඇට සැකිලි වෙලා තියෙන අත් දෙකින් සර්ගේ බෙල්ල හිර කරනවා. ඒ හෙන් කරන ගමන්ම කියපු දේ සර්ට ඇහුනේ හරියට හීනෙකින් වගේ. මේ මගේ ගෙදර. මේ මගේ තැන. ඔබ ඵලයන්. ඔබ ඵලයන්. ඒත් එක්කම සර්ට දැනුනේ සර්ගේ හුස්ම හිර වෙනවා වගේ. පහුවදාට දවස උදා වුණා. විමල් සර් පාසලට ආපු නැති හින්දා ලොකු සර් ළමයි කීප දෙනෙක් එක්ව ගුරු නිවාසෙට. ළමයින්ගෙන් පණිවිඩ දැනගෙන විදුහල්පතිතුමයි තවත් ගුරු කීප දෙනෙකුයි ගුරු නිවාසෙට ආවා. ඒගොල්ලෝ දැක්කේ ගුරු නිවාසේ මුල්ලක බිම වාඩි වෙලා බිම බලාගෙන මොනවදෝ සුටුපුටු කගා කියවන විමල් සර්. මොකක් හරි ලොකු අවුලක් වෙලා තියෙන බව ඒගොල්ලන්ට දැනුණා. විදුහල්පතිතුමා ඇතුළු කට්ටිය ආවට පස්සේ විමල් සර්ගේ බය ටිකක් අඩු වෙන්න ඇති. එයා ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කලින් දවස රාත්‍රියේ වෙච්ච සිද්ධිය ඒගොල්ලන්ට කිව්වා. ඒගොල්ලෝ අහගෙන හිටියේ හරි පුදුමෙන්. ඔය අතර හිටියා ටිකක් වයස්ගත ගුරුවරයෙක්. එයා තමයි විස්තරය කීවේ. ගුරු නිවාසය හදලා තියෙන්නේ වයසක ගෑනු කෙනෙක්ගේ ගයක් තිබ්බ තැන. මේ වයසක ගෑනු කෙනා
මානසික රෝගයකින් පෙළමින් තමයි ඉඳලා තියෙන්නේ. ගමේ තැන් තැන්වල ඇවිත් ඇවිත් ඉල්ලගෙන කාලා ඒ වගේම නිතරම මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා ඒ අසන්න ඉඳපු ගෑනු කෙනෙක්. උන්දට ඉන්න දෙයක් නැති හින්දා පාසල් වත්තේ මේ භූමි කොට්ටාසේ තමයි ඉඳලා තියෙන්නේ. උන්ද නැති වෙලා අවුරුදු 20ක් විතර වෙනවා. ඊට පස්සේ තමයි කුරුනිවාසය හදලා තියෙන්නේ. අර ගෑනු කෙනාගේ නිවාසෙ තිබ්බ තැනම. ගමේ මිනිස්සු කියන විදිහට මුලදී ඉඳන් ගෑනු කෙනෙක්ගේ අවතාරය කුරුනිවාසෙ තිබිලා තියෙනවා. ඔය සිද්ධියෙන් පස්සේ විමල් සර් එයාගේ බඩු බාහිර ආදී පටවගෙන වෙනත් නවාතැනකට ගියා. ආයේ ඉස්කෝලෙන් ස්ථාන මාරුවක් ගන්නකම් අර පැත්ත පළාතෙවත් ගියේ නෑ.